ආයිබෝවන් තුම්මුල වෝඩයිරි YouTube නාලිකාවෙත අදත් ඔබ සියදනා සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි කතා කරමු යුක්‍රේන් රුසියා යුද්ධ ගැන. විශේෂයෙන්ම මේ දවස්වල රුසියානු හමුදාව අලුත් ෆ්‍රන්ට් ලයින් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒ සුමි ප්‍රාන්තයේ මේ වන විටත් සුමි නගරය ෆ්‍රන්ට් ලයින් සිටි එකක් බවට පත් වෙලා තිබෙනවා. රුසියානු යුක්‍රේන බෝඩරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි සුමි නගරය මෙතෙක් කල යම් ආකාරයකට රුසියානු ප්‍රහාරයට තරම් ප්‍රබල ලෙස ලකුණේ නැහැ. නමුත් පහුගිය දවසක රුසියානු ස්කන්ඩ එම් බැලස්ටික් මිසයිල් දෙකක් සුමි නගරයේ මැදයට එල්ල වුණා. ඉන් යම් ආකාරයකට සිවිල් ජීවිත ප්‍රමාණිකුත් හානි වුණා. ඉතින් මේ විදිහට සුමි නගරය රුසියානු ඉලක්කයක් බවට පත් වුණේයි අහලා බලන කතාව. 2022 පෙබරවාරි 24 වෙනිදා රුසියාව එල්ල කරන ලද පළමු ප්‍රහාරයේදී සුමි නගරය ප්‍රබල ඉලක්කයක් බවට පත් වුණා. ඒ රුසියානු හමුදා කීව් නගරයේ වෙත යන්න විවෘත කරගත එක් මාර්ගයක් වුණේ සුමි හරහා. නමුත් රුසියානු හමුදාවන්ට සුමි නගරය අත්පත් කරගන්න බැරි වුණා. ඒ නිසා රුසියානු හමුදා සුමි නගරය මගහැර කීව් දෙසට ගමන් කළා. නමුත් මාස 3ක් යද්දී රුසියාවෙන් පළමු මෙහෙයුම අසාර්ථක වුණා. ඔවුන් සුමි ඇතුළේ ප්‍රදේශ අත්හැර නැවතත් පසුපස්සා. ඒ කියන්නේ රුසියානු බෝඩරේ වෙත පැමිණියා. එතෙන් පටන් සුමි නගරය රුසියානු ඉලක්කයක් බවට පත් වුණේ නැහැ. නමුත් පිටින් පිට හමුදා මර්මස්ථාන ඉලක්ක සහ බලශක්ති නිපදවන ස්ථාන වලට රුසියාව දිගින් දිගටම පහර දුන්නා. නමුත් පහුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනිදා යුක්‍රේන හමුදා සුමි දෙසින් රුසියාවේ කුර්ස් ප්‍රාන්තය ආක්‍රමණය කළා. මෙන්න මේකත් එක තමයි රුසියාවට මේ සුමි ප්‍රාන්තය අත්‍යවශ්‍ය ප්‍රාන්තයක් බවට පත් වෙන්නේ. මොකද රුසියානු කුර්ස් ඒ වගේම පහළින් පිටි බෙල්ග්‍රාඩ් සහ ඉහළින් පිටි බ්‍රෑන්ස් ප්‍රාන්ත යම් ආකාරයකට යුක්‍රේන ප්‍රහාරවල ලක් වෙන්න එක් ප්‍රධාන ස්ථානයක් උනේ මේ සුමි ප්‍රාන්තය. ඉතින් මේ සුමි නගරය අන්න ඒකයි දැන් රුසියානු ඉලක්කයක් බවට පත් වෙලා තිබෙන්නේ. කුර්ස් ප්‍රාන්තයේ සිටි යුක්‍රේන හමුදා දැන් සම්පූර්ණ වගේ පසුබැසලා තියෙන්නේ. තවත් වර්ග කිලෝමීටර් 40ක පමණ භූමියක යුක්‍රේන හමුදා රැඳී සිටිනවා. රුසියානු හමුදා දැනටත් උත්සාහ කරන්නේ මේ ප්‍රදේශනුත් යුක්‍රේන හමුදා පළවා හරින්න. හැබැයි මේ කුර්ස් මෙහෙයුමත් එක්ක රුසියානු හමුදා සුමි ප්‍රාන්තයට ඇතුළු වුණා. දැන් ඔවුන් සුමි ප්‍රාන්තයේ යම් ගම්මාන කිහිපයක් අත්පත් කරගෙන තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. විශේෂයෙන්ම සුමි කුර්ස් ප්‍රධාන මාර්ගය ඔස්සේ ඔවුන් ඉදිරියට දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේකත් එක තමයි සුමි නගරයත් දැන් අනාරක්ෂිත නගරයක් බවට පත්ලා තියෙන්නේ. මොකද බෝඩරේ ඉඳන් කිලෝමීටර් 25ක් දුරින් තමයි තියෙන්නේ. හාකිව් නගරය වගේමයි. ඒ කියන්නේ රුසියානු හමුදාවන්ට ඒතරම් අපහසු නැහැ සුමි නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න. තවත් යම් ගම්මාන කිහිපයක් අත්පත් කරගත්තොත් රුසියාවට මේ ටියුබ් ආර්ටිලරි වලින් සුමි නගරයට පහර දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ නිසා දැන් සුමි නගරේ ෆ්‍රන්ට් ලයින් සිටියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි ආරක්ෂක වලල්ලට ආසන්න නගරයක් බවට පත් වෙලා තිබෙනවා. සුමි නගරය ගත්තොත් ජනගහනය ලක්ෂ 3ක් පමණ. යම් ආකාරයකට යුක්‍රේනයේ විශාල නගරයක්. මේ නගරය යුක්‍රේනයේ ඉහළ කොටසේ පිහිටි ප්‍රාන්තයක්. ඊට ඉහළින් පිහිටා තිබෙන චර්නිහිව් ප්‍රාන්තය. චර්නිහිව් ප්‍රාන්තය රුසියාවේ බ්‍රෑන්ස් ප්‍රාන්තයට සම්බන්ධ වෙනවා. සුමි ප්‍රාන්තය රුසියාවේ කුර්ස් ප්‍රාන්තයට සම්බන්ධ වෙනවා. සුමි වලට පහළින් පිහිටි හාකිව් ප්‍රාන්තය රුසියාවේ බෙල්ගොරාඩ් ප්‍රාන්තයට සම්බන්ධ වෙනවා. ඉතින් රුසියානු හමුදාවන්ට ඉතා විශාල අනාරක්ෂිත බවක් තියෙනවා. මොකද මේ බ්‍රෑන්ස් කුර්ස් සහ බෙල්ගොරාඩ් ප්‍රාන්ත ඍජුවම යුක්‍රේන බෝඩරේත් එක්ක සම්බන්ධයි. එතකොට රුසියාවේ එම ප්‍රාන්තවල ප්‍රධාන නගර විශේෂයෙන්ම ගත්තොත් බෙල්ගොරාඩ් නගරය, ඒ වගේම කුර්ස් නගරය සහ කුර්ස් න්‍යෂ්ටික බලාගාරය යන දේවල් රුසියාවට යම් අනාරක්ෂිත බවක් තියෙනවා. ඒක නිසා තමයි රුසියාව මේ බෆර් සෝන් එකක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. රුසියාවට සුමි නගරය අත්පත් කරගැනීමේ හැකියාවක් තිබෙනවද? ඔව්, ඒ තරම් මේක පහසු නැහැ. මොකද මේ හාකිව් නගරය වගේම සුමි නගරය රුසියානු බෝඩරේට ළඟ වුණාට මේ නගර විශාල නගර. ඉතින් මේ නගර පහසුවෙන් අත්පත් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි සුමි නගරයේ යුක්‍රේන හමුදා වලලු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් සුමි නගරේ යුද්ධයකට යුක්‍රේනය සහ රුසියාව මැදි වුණොත් ඒකට සෑහෙන කාලයක් ගත වෙයි. නමුත් රුසියාව මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ සුමි නගරය සහ මේ සුමි ප්‍රාන්තය යම් රුසියානු අනසකට ගන්න. ඒ කියන්නේ සුමි නගරය රුසියානු කාලතුවක්කු ඉලක්ක වලට ගන්න පුළුවන් මට්ටමකට ගෙනල්ලා යම් ආකාරයකට යුක්‍රේනයේ අපහසුතාවයට පත් කරන්න. ඒ වගේම මේ සුමි ප්‍රාන්තෙන් කිලෝමීටර් 5ක 10ක භූමියක් අත්පත් කරගත්තොත් ඒක බෆර් සෝන් එකක් විදිහට තියාගන්න. ඉදිරි සටන් විරාම සාම සාකච්ඡාවලට මේක රුසියාවට පුළුවන් බාගෑනින් චිප්යක් විදිහට තියාගන්න. මොකද සුමි ප්‍රාන්තය කියන්නේ විශාල රුසියානු ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයක් නෙමෙයි. රුසියානු හමුදා මේ විදිහට සුමි ප්‍රාන්තයේ මෙහෙයුම් දියත් කරද්දී යුක්‍රේනය විශාල ලෙස චෝදනා කරනවා මේ සුමි නගරයට එල්ල වුණු මිසයිල් ප්‍රහාරය ගැන. පහුගිය දවසක රුසියානු හමුදාව ඉස්කන්ඩ එම් බැලස්ටික් මිසයිල් දෙකක් මේ සුමි නගරයේ මැදට එල්ල කළා. රුසියාව ඉලක්කය වුණේ ඉදිරි පැවැත්වුණු හමුදා උත්සවයක්. මේ උත්සවය සඳහා හමුදා
විශාල පිරිසක් උසස් නිලධාරීන් පිරිසක් රැස් වෙන ආකාරයක් රුසියාවට බුද්ධ්‍යංශ තොරතුරක් ලැබුණා. ඉතින් මේ නගර මැද්දේ සිවිල් ජනාවස අස්සේ තමයි මේ වැඩේ සංවිධානය කළේ. රුසියාව ඒ නිසාම ස්කන්ඩර් M බැලිස්ටික් මිසයිල් දෙකක් මේ සඳහා යොදාගත්තා. හැබැයි යුක්‍රේන බලධාරීන් මේ උත්සවය ඉතාමත් සූක්ෂමව මේ ජනතාව අතර පැවැත්තුවා. ඉතින් මේ මිසයිල් ප්‍රහාරයෙන් සිවිල් ජනතාව 30 ගණනක් මියගොස් 100 ගණනක් තුවාල වූ බව යුක්‍රේනය පවසනවා. ඇත්තට මේ සත්‍යයක් තිබෙනවා. හැබැයි රුසියාව කියනවා මෙම ප්‍රහාරයෙන් හමුදා උත්සවයේ සිටි මේ සෙරමනියක හිටි හමුදා නිලධාරීන් 60 දෙනෙක් පමණ මිය ගියා කියලා. හැබැයි යුක්‍රේනයේ ඒ බව තොරතුරු හෙළි කරන්නේ නැහැ. මේ ප්‍රහාරයත් එක්කම දැන් යම් තොරතුරු හෙළිදරව් වෙනවා. දැන් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි විසින් මේ සුමී ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ඉවත් කර තිබෙනවා. ඒ කියන්නේ මේ නගරයේ මැද්දේ මෙවැනි හමුදා උත්සවයක් පැවැත්වීම සම්බන්ධව. හැබැයි බටහිර මාධ්‍ය මේ ගැන කතා කරන්නේ නැහැ. රුසියාවේ RT නිවුස් වල මේ සම්බන්ධ වාර්තාවක් පළලා තිබෙනවා. ඒකම රුසියානු හමුදා යම් ආකාරයකට පිළියරන් තිබෙනවා මින් සිවිල් ජීවිත හානිය සිදු වුණා කියලා. මොකද මේ හරියටම නගර මැද්දේ තමයි මේ උත්සවය පවත්වා තිබෙන්නේ. ඉතින් රුසියාව යම් ආකාරයකට ප්‍රහාරය ඉලක්කය ලබාගෙන තිබෙනවා. හැබැයි ඒ ඉලක්කය තුලින් සිවිල් ජනතාවටත් හානි සිදු වෙලා තිබෙනවා. කොහොමුණත් මේ සම්බන්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ රුසියාව යම් ආකාරයකට වැරැද්දක් කරලා තියෙනවා කියලා. හැබැයි ට්‍රම්ප් මේ සම්බන්ධව දැඩි චෝදනාවක් එල්ල කළා නැහැ. හැබැයි බටහිර රටවල් ඉතාමත් දැඩි ලෙස මේ නිවුස් එක ඉදිරියට ගෙනාවා. මේ සුමී ප්‍රහාරය රුසියාව මට්ටු කරන්න ඕන කියන තැනකට ගේන්න වුණු උත්සාහයක් දැරුවා. හැබැයි දැන් සුමී ප්‍රහාරය නැවතත් යට ගොස් තිබෙන්නේ. දැන් සතියක් විතර වෙනවා. කොහොම නමුත් රුසියාව මේ එල්ල කළ ප්‍රහාරය නිසකවම හමුදා ඉලක්කයක් ගන්න ඇති. අද කතා කළේ මේ අලුත් යුද පෙරමුණ ගැන. සුමී ප්‍රාන්තයේ මේ සුමී යුද පෙරමුණ ගැන. සුමී ෆ්‍රන්ට් ලයින් එක. ඒ වගේම සුමී සිටි එක දැන් රුසියානු ඉලක්කයක් බවට පත්වීම සම්බන්ධව. ඉතින් අපි යුද බිමේ විශ්ලේෂණයක් එක්ක ඉතා ඉක්මනින් හමු වෙන්නම්. අදට සමු ගන්නම්. ඔබට සුබ දවසක්.